සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම ඔයාලට මගේ ගාඩන් එකේ කොටසක් පෙන්වන්නයි හිතුවේ. ඉතින් අද නම් හිරු එළිය හොඳින් පායපු දවසක්. කාලගුණය කියන්නේ හිටපු ගමන් වෙනස් වෙනවනේ. මේ දවස්වල කොයි වෙලාවෙ කොයි මොහොතේ වැස්ස ඇද වැටෙනවද කියන්න නම් බැහැ. වැස්සත් එක්ක මගේ උද්‍යානයේ ඉන්න යාළුව හරි ප්‍රීතිමත්ව ඉන්න බවක් පේන්න නම් තියෙනවා. ඉතින් මගේ ගාඩන් එක ඉතා කුඩා ප්‍රමාණයක තමයි තියෙන්නේ. කුඩා ඉඩක වුණත් ලස්සන නිර්මාණයක් කරගන්න ඒ හැටි අමාරුවක් නැහැ. ගොඩක්ම පැළ වර්ග පෝච්චි වල තමයි සිටුවලා තියෙන්නේ. ඒකට හේතුව අවශ්‍ය වෙලාවට තැනින් තැනට මාරු කරන්න පුළුවන් නිසා. මගේ උද්‍යානයට වැඩිපුරම කහ වර්ණය යොදාගෙන තියෙන්නේ ඒකෙන් නිවසට පිටත හරි අපූර්ව එළියක් එන නිසා. මේ තියෙන්නේ මුග ශාකයක්. ඒක හරි අපූරුයි කහ වර්ණය දීලා තියන්නේ. ඒ අතර විටින් විට කප්පාදු කරන්න පුළුවන් නුග, ඉතිසලාඩ්, කිස්ට්‍රිනා වැනි පඳුරු වශයෙන් වැවෙන ශාකත් වවලා තියෙනවා. මේ මෑතකදී උද්‍යානයට තවත් අංගයක් එකතු කරගත්තා. ඒ තමයි මෙන්න මේ ප්‍රතිමාව. එතන කුඩා පොන්ටෙකුත් නිර්මාණය කළා. බිමට කාපට් එකක් ආකාරයට තන වර්ගයකින් සමන්විතයි. මේ අතර වැඩිපුරම මල් හට ගන්නා පැළවලට වඩා පත්‍ර වර්ණවත් ශාක තමයි වවලා තියෙන්නේ. මෙන්න මේ විදියට මෙන්න මෙතන තමයි පොන්ඩ එක තියෙන්නේ. මෙන්න මේ ප්‍රතිමාවත් මෙතනට එකතු වුණාම වැරැන්ඩ එකටත් ලොකු ලස්සනක් ලබා දුන්නා. ඉතින් එහෙමනම් මෙන්න මේ විදියට පේන මගේ උද්‍යානය ඔයාලට ආසයි කියලා හිතෙනම නම් ලයික් එකක් කරගෙන යන්න. ඉතින් එහෙමනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න.